අපි මේ රැඳී සිටින්නේ ඕපනායක දෙල්ගස් හන්දියේ හත්ඇල්ල මාර්ගයට ප්‍රවේශ වෙන පාලම උඩ. මේ විශේෂ කාරණාවක් නිසා ඔබට පේනවා කුසලානයක් ගත්ත දරුදැරියන් පිරිසක් එනවා. නිකම්ම කුසලානයක් නෙමෙයි සමස්ත ලංකා කුසලානයක්. මම හිතනවා මේ වෙලාවේදී දන්දෙනී විද්‍යාලයේ දරුවෝ මේ ඇවිත් ඉන්නේ ජයග්‍රහණයක් කරලා. සමස්ත ලංකා ජිම්නාස්ටික් පාසල් සංගමයේ මගින් සංවිධානය කරපු ලබන Gym for Life කියන තරඟාවලියේ දෙවන ස්ථානය ලබාගත් දරුදැරියන් තමයි මේ රැඳිලා ඉන්නේ. මේ අතර ආචාර්ය මණ්ඩලයේ බෞතුනුත් පැමිණෙමින් ඉන්නවා පිළිගන්න දෙමව්පියෝ වැඩිහිටියෝ ආදි ශිෂ්‍යෝ මේ හැමෝම ඇවිත් ඉන්නවා. දන්දෙනී ඊටමත්ම කුඩා පාසලක්. පාසුගම් වලින් අඩු පාසලක් වුණාට මේ වගේ හැකියාවන් තියෙන දරුවෝ ගම් මට්ටමින් ඉන්න බව ඊටාත්ම සුවිශේෂයි. ඊටාත්ම චමත්කාර අයුරින් ගුණ සබර ගමුවටම මේ වගේ හැකියාවක් ගේන්න ලැබුණු ඊටාත්ම විරල අවස්ථාවක්. මේ දරුවෝ සමූහයත් එක්කම අපිට කතා කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි එක දිනේක සම්මානය අතේ තියෙන දිනේට කතා කරනවා. ඉස්සෙල්ලා ඔයාගේ නම කියන්න. ඉමාෂා විදුමිනේ. කණ්ඩායමක් හැටියට සහභාගී වෙලා ජයග්‍රහණය කරලා ඉන්නවා. අද දවසේ ඔයාට දැනෙන්නේ මොන වගේ සතුටක්ද? ගොඩක් සතුටුයි. ඔක්කොටම වැඩිය මේ වගේ දෙයක් මෙතනට එනකොට සංවිධානය කරපෙකට ගොඩක් හැමෝටම ස්තුතියි. අපි මේ පළවෙනි පාරට මේ කප් එකක් ගෙනාවේ. ටීචර් ගොඩක් thank you ටීචර් ආවෙ නැතුණාට ටීචර් මෙතන ඉඳලා කරා ගොඩක් සතුටුයි මෙතනට ආපුවාම. ලොකු සර්ට කෝච් සර් ගොඩක් මහන්සි වුණා අපි වෙනුවෙන් මේක ගන්න. වැඩි දවසක් නැතුණාට අපි කොහොම හරි පුරුදුලා මේක ගත්තා. දන්දෙනි ඉස්කෝලේට අපි කප් එකක් ගෙනාවා. ඕක කියන්න නම් ඕනේ අර අතන බලන් ඉන්න අයටයි ඔබව දකින්න පස්සේ SCS වීඩියෝ ටීම් එක උත්සාහ කරන ඔබව රූපරාමු වලට අරගෙන ලංකාවටම කියන්න මේ ඊටාත්ම අඩුපාසුකම් තිබුණ විද්‍යාලයක් හැටියටනේ අපි දන්නේ. ඇත්තටම අඩුපාඩුකම් තියෙද්දි ඔය දරුවන්ට කොහොමද මේ පුහුණුවීම් කටයුතු කරන්නට විදුහල්පතිතුමා සහ අනිකුත් මේ අපේ පුහුණුකරුවන් විදිහට ඉන්න ගුරුතුමා සහ ගුරුතුමිය කටයුතු කළේ. අපි සමස්ත ලංකාවෙම දෙවනිය ගත්තා. අපි සතියක විතර තමා පුහුණු කරන්න කාලයක් ලැබුණේ අපිටත් ඉස්කෝලේ යන්න තිබුණා. මේ නංගිලා මල්ලිලාටත් ඉස්කෝලේ වැඩ තිබුණා. මේ අස්සෙත් සර් හවස දාගෙන රෑ කෝල් කර අපි ඇඳුම් මහන්න ටීචර් එහෙම කොච්චර වාසනාද කියලා අපි දන්නවා. හැමෝටම ගොඩක් ස්තුතියි අපේ අම්මලා අප්පච්චිලා මේවට එව්වට ගොඩක් සතුටුයි මේ වගේ එකක් තිබ්බට. කණ්ඩායමේ කී දෙනෙක් විතර ඉන්නවද දුව? 36ක්. මේ ජිම්නාස්ටික් පුහුණු වෙන්න කොච්චර කාලයක් ගියාද? නැත්නම් මේ ඉසව්වට මේ හැමෝම ඉතාමත්ම ආසයිද? තවත් ක්‍රීඩා ගණනාවක් තියදී ජිම්නාස්ටික් වලට විශේෂයෙන් ඇලුම් කරාද හැමෝම වගේ? ඇත්තටම මේ අපේ බලංගොඩ කලාපෙන් අපි විතරයි ඇත්තටම ජිම්නාස්ටික් කරන්න පටන් ගත්තේ. අපේ චමල්ස ඉඳලා අපි අද දත්තක ඉන්නවා නම් ඉන්නේ. ඉතින් ඇත්තටම අපිට මේක පටන් ගන්න සුළු කාලයක් තිබ්බ. 11 වසරේ අපි එක්සෑම් තියෙනවා. එක්සෑම් ASCII එහෙම කරලා ඔක්කොම කරගෙන තමයි අපි මේ තරඟයට ගියාද. එතකොට මේ හැමෝම කියනවා චමල් සර් ගැන. කවුද මේ චමල් සර් කියන්නේ? කවුද මේ චමල් සර් කියන්නේ? එයා තමයි ක්‍රීඩා උපදේශක ලෙස දන්දෙනී විද්‍යාලයේ කටයුතු කරන්නේ. ඉතින් අපි පොඩ්ඩක් කතා කරමු. අද ලොකු සතුටකින් මේ දරුවොත් එක්ක ඉන්නේ. ඔබතුමා මේ විද්‍යාලයේ කොච්චර කාලෙක ඉඳලා මේ පුහුණුවීම් කටයුතු කරනවද? නැත්නම් ජිම්නාස්ටික් ඉසව් වෙනුවෙන් කොච්චර කාලෙක ඉඳලා කටයුතු කරනවද? මම දැනට අවුරුදු 4ක ඉඳලා මේ දන්දෙනි ඉස්කෝලේ මේ ජිම්නාස්ටික් පටන් අරගෙන දැනට තුන්වෙනි පාරට තමයි අපි මේ මීට් එකට ගියේ. පළවෙනි පාර 3rd place එකක්, ඊට පස්සේ 2nd place එකක්, මේ පාර 2nd place එකක්. එතකොට ඔබතුමා දැන් මේ දරුවොත් එක්ක වැඩ කරගෙන යන්නේ ඊටමත් දුෂ්කරතා ගොඩක් තියෙද්දිනේ. මොනවද ඒ දැනෙච්ච දුෂ්කරතා? සහ ඔබට විද්‍යාලයේ විදුහල්පතිතුමාගෙන් එහෙම ලැබුණු සහයෝගය කොහොමද? විදුහල්පතිතුමාගේ ලැබුණු සහයෝගයෙන් හින්දා තමයි මෙච්චර පිටිපස්සේ මේ ළමයි ටිකත් එක්ක අපි ඉන්නේ. දුෂ්කරතා කියනවා නම් ඇත්තටම ඉන්ඩෝ එකක් තමයි අපිට ඕනේ. මොකද ඉන්ඩෝනේ ජිම්නාස්ටික් කියන්නේ ඉන්ඩෝ. අපි අවුට්ඩෝනේ කරන්නේ. අපි සේරම තනකොළ මේ පිස්සේ තමයි අපි සේරම කරන්නේ. අපේ ළමයි යතපය කැඩලා තියෙනවා, හැමදේම වෙලා තියෙනවා. ඉතින් ඒවා තමයි තියෙන අඩුපාඩු. දැන් අපි කතා කරන්න හැදුවේ ක්‍රීඩා උපදේශිකාව දන්දෙනී විද්‍යාලයේ චම්පිකා මදුභාෂිනී. එතකොට ක්‍රීඩාව විවිධාකාරයි. ජිම්නාස්ටික් තවත් එක ඉසව්වක් විතරයි. ජිම්නාස්ටික් වලට මේ දරුවෝ මේ තරම් ඇලුම් කළේයි කොහොමද ක්‍රීඩිකාවන්ව යොමු කරගත්තේ? දෙමව්පියන්ගෙන් කොහොමද අවසර ගත්තේ? විශාල ජනප්‍රිය පාසල් තියෙද්දි දුෂ්කර වුණු දන්දෙනිය පාසල තුලින් කොහොමද මේක ගොඩනගා ගත්තේ? මේක ඒ ගැන අපිට කිව්වොත්
ඇත්තරම අපිට තියෙන ලොකුම සම්පතක් තමයි අපේ චමල් මණ්ඩාවල ක්‍රීඩා පුහුණුකරු. එතුමාගේ විශිෂ්ටත්වය සහ දක්ෂතාවය නිසා තමයි අපේ දරුවෝ මෙච්චර දුරක් ආවේ. ඉතාමත්ම අවම පහසුකම් ඇතුව තමයි අපේ දරුවෝ මේ තැනට එන්නේ. විශේෂයෙන්ම මේ වගේ තරඟාවලි වගේම සමස්ත ලංකා අන්තර්පාසල් සමස්ත ලංකා තරඟ පවා අපි මේ අවුරුද්දේදී සහභාගී වුණා පළාත් මට්ටමේ ප්‍රථම ස්ථානත් ඇතුව. ඉතින් මේ හැමදේමත් එක්ක දරුවෝ ඉදිරියට යනකොට දරුවෝ විශේෂයෙන්ම ඇලුම් වුණා මේ ජිම්නාස්ටික් ක්‍රීඩාව. මොකද සබරගමුව තුල කරන මේ ජිම්නාස්ටික් ක්‍රීඩාව අපේ පාසලේ ඉතාමත්ම දුෂ්කර ප්‍රදේශයක පුංචි පාසලක් වුණත් අපි ලොකු පාසල් වල දරුවොත් එක්ක තමයි ගොඩක් වෙලාවට ක්‍රීඩා කරන්නේ. ඉතින් අපේ දරුවෝ මේක මුලින් දැකලා තිබුණේ නැහැ. විශේෂයෙන්ම අපි මේක දැන් අවුරුදු 4ක් විතර තිස්සේ මේක පුහුණුවීම් කරනවා. දරුවෝ හරි කැමතියි මේ ක්‍රීඩාවට එන්න. ඇත්තටම මේ අවස්ථාවේදී මට කියන්න කැමති අපේ විදුහල්පතිතුමා ඒ වගේම අපේ ගුරු මණ්ඩලය ලොකු වෙහෙසක් මහන්සියක් දරනවා මේ දරුවෝ වෙනුවෙන්. ඉල්ලීමක් විදිහට මම මේ කියන්නේ අපේ දරුවන්ට තව ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. ගොඩක් දක්ෂතා තියෙනවා. හැබැයි අපිට තියෙන පහසුකම් තමයි ඇත්තටම මදි. චමස ඒ ගැන සඳහන් කරා. ඉතින් අපේ දරුවන්ට තව ගොඩාක් ඉදිරියට යන්න පුළුවන්. ඒකට අවශ්‍ය පහසුකම් සපයා දෙන්න පුළුවන් නම් මීට වඩා ලොකු ජයග්‍රහණ අපිට ලබන අවුරුද්දේ අරන් එන්න පුළුවන්. ඒ සඳහා හැකි අය ඉන්නවා නම් අපිට සහයෝගයක් වෙන්න අපේ දරුවෝ හරි දක්ෂයි. එයාලා වෙනුවෙන් සහයෝගය දෙන්න කියලා මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ගරු විදුහල්පතිතුමාත් මේ අවස්ථාවේ ඉන්නවා. ආරාධනා කරනවා එන්න පොඩ්ඩක් පිටිපස්සෙන් ඉඳලා දෙන සහයෝගය. මෙතුමා තමයි වර්තමානයේ විදුහල්පතිතුමා හැටියට නම් කරන්න පුළුවන්. ඒතකොට විද්‍යාලයට පැමිණි අවස්ථාවෙන් මම පොඩ්ඩක් ඉස්සරහට කතා කරනවා. මොකද අපි රාත්‍රියේ දැන් 10ට අතර වෙලා මේ රාත්‍රියේ පාලමක් උඩ ඉන්නේ. ඉතින් වේගංග නේද? වේගංග යටින් යන්නේ. වේගංග උඩ අපි ඉන්නේ. දන්දිනී විදුහල්පති චම්පික ගුරුතුමා විදුහල්පතිතුමා තමයි මේ ඉන්නේ. ඔබතුමා විද්‍යාලයේ වර්තමානයේ ආපු විදුහල්පතිතුමා වශයෙන් මේ ලබාගත් ජයග්‍රහණය ගැන විද්‍යාලයත් ගම්වාසීන් හැටියට මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඇතර මම හරි ආඩම්බර වෙනවා අපේ දරුවෝ පිළිබඳව. ඊටාම දක්ෂ දරුවෝ ටිකක් ඉන්නේ. ඒ වගේමයි දෙමව්පියොත්. ඉතින් මගේ අරමුණ මේ අපේ දක්ෂ ගුරු මණ්ඩලයක් ඉන්නවා. ඒ හැමෝමත් එක්ක මේ ආදරණීය දෙමව්පියන්ගේ දරුවන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන ලස්සන පාසලක් බිහි කරන එක. ඉතින් මේ දක්ෂ දරුවන්ගේ අනාගතය දියුණු කරන එක තමයි මගේ අපේක්ෂාව. දක්ෂ දරුවන්ගේ අනාගතය ඉදිරියට එන්න ඉන්න දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්නට ඔබතුමා විදුහල්පතිවරයා වශයෙන් මොන වගේ ඉල්ලීමක්ද මේ සමාජයෙන් ඉල්ලන්නේ? මේ දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්න අඩුපාඩු ගණනාවක් සඳහන් වෙනවා. ඔබතුමාට දැනෙන විදිහට මොන වගේ තැනකින් මොන වගේ උදව්වක්ද ඕනේ ඇත්තටම පාසල මේ උදව්ව වෙනුවෙන්? මෙහෙමයි දරුවෝ විදිහට ඉතින් ඒගොල්ලන්ට අඩුපාඩු දැනෙනවා ඇති. දෙමව්පිය විදිහටත් අඩුපාඩු දැනෙනවා ඇති. නමුත් මම පාසල තුල අඩුපාඩුවක් කියලා කියන්නේ මම දකින්නේ මට ලැබුණු හොඳ අවස්ථාවක්. ඒ දෙමව්පියෝ ඊළඟට ඉන්න ප්‍රජාව දරුවෝ දිහා මම බලන්නේ ලංකාවේ ඉන්න හොඳම පාසල මේ පාසල කියලා. ඉතින් ඒ දරුවොත් එක මම ගමන යනවා. ඇත්තටම ඒක සාමාන්‍යයෙන් විදුහල්පතිවරයෙක් වශයෙන් මම අහපු පළවෙනි අවස්ථාව වගේ දැනෙන්නේ. සාමාන්‍යයෙන් හැමෝම ඇහුවාම එකපාරට බොහෝ දේවල් ඉල්ලන්න තමයි උත්සාහ කරන්නේ. එහෙමනේ. නමුත් මේ විදුහල්පතිතුමා එහෙම කියන්නේ ලැබිච්ච සම්පතෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි උත්සාහ කරන්නේ. තියෙන දේෙන් ඉදිරියට යන්නයි හදන්නේ. හැබැයි එහෙම කියලා අපි බලාගෙන ඉන්නවද? එහෙම නැත්නම් අනාගතයේ ජයග්‍රහණ රසක් ගේන බලාපොරොත්තු වෙන මේ වගේ දරුවන්ට සහයෝගය දෙනවද කියන එකයි අපි සමාජයක් හැටියට තීරණය කරන්න ඕනේ. ඒ තීරණය තියෙන්නේ ඔබේ අතේ. මේ ඉන්නේ දන්දෙණිය විද්‍යාලයේ ජයග්‍රහණය කරපු දරුවෝ ඉතාමත්ම ආදරෙන් පිළිගන්න අවස්ථාව. ඔබට පේනවා දෙමාපියෝ ගණනාවක් ඉන්නවා මේ වෙලාවේ රැ වුණත් ප්‍රදේශවාසීන් ඉන්නවා. ඉතින් අපි සතුටින් මේ අවස්ථාවේ ආදරෙන් මේ හැමෝම පිළිගත්ත මොහොතක්. දුමක් ඒකට අවශ්‍ය තනතිල්ලක් හෝ ඒකට අවශ්‍ය කරන වටපිටාවක් ඉන්ඩෝර් ග්‍රවුන්ඩ් එකක් අවශ්‍යයි. නමුත් මේ ඉන්ඩෝර් ග්‍රවුන්ඩ් එකක් නැති බව උපදේශකතුමා කියපු ආකාරයට එළි මහණේ පුහුණු වෙච්ච අවස්ථාවක්. සාමාන්‍යයෙන් ජිම්නාස්ටික් වුවාන් පස්සේ එක තැනක ඉඳලා කරන දෙයක් නෙමෙයි. එහාට මෙහාට පනින්න තමන්ගේ නම්‍යශීලීභාවය එහාට මෙහාට අතපය විහිදුවලා ඒ නම්‍යශීලී ගතිය ඇති කරන්න ඕනේ පරිසරයක් නිර්මාණය
කරන්නට සමාජයේ වශයෙන් අපි වගේ කියන්නට ඕනේ. හැබැයි එහෙම අඩුපාඩුකම් තිබුණත් මේ දරුවන්ගේ යුතුයකම රට වෙනුවෙන් ඉදිරිපත් කළා. සමස්ත ලංකාවේම දෙවන ස්ථානය ලබා ගන්න රිදී සම්මානය අරන් එන්නට, දන්දෙනිය විද්‍යාලයට කීර්තිය අරන් එන්නට, සබර ගමුවට කීර්තිය අරන් එන්නට මේ දරුවන්ට හැකියාව ලැබුණා. අපි සුබ පතමු මේ දරුවන්ගේ අනාගතය සාර්ථක වේවා කියලා. ගුරු මව්පියවරු නිති මඟ පෙන්වන ශක්තිය වේ අප ජයටම වෙත යන විදුලන මිනි කැටසේ අපි වෙමු දිරි දරුවෝ දන්දෙනි විදුමව්තුරුලෙහි වැඩෙනා මයුරති සරකෝ පිළපිල් බෙදුනා දිරිය ජවය ශක්තිය බල පෙන්වා විදුමව් නාමය ලකඹර දිලෙනා විදුමව් නාමය ලකඹර දිලෙනා වෙදුනත් ගැටුනත් එක අරමුණකට දිරියෙන් එක් වී ජයටම වෙත යන සුරුවිරුකම් පෙන්වා ජය 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 නිති ජය ලබනා ජය 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 නිති ජය ලබනා ජය 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 නිති ජය ලබනා SCS Video Production.